ආයිබෝවන් සියලුම දෙනාට අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ Sony අගල් 14 CRT TV එකක් කොහොමද අලුත් වැඩියා කරගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එක ගෙන්න ගන්න. අපි එහෙනම් බලමු අද මේ TV එක කොහොමද අලුත් වැඩියා කරගන්නේ කියලා. මේ TV එකේ තියෙන දෝෂය තමයි මේ TV එක විදුලියට සම්බන්ධ කළාට පස්සේ TV එකේ තියෙන power indicate bulb එක දෙපාරක් blink වෙලා TV එක stand by mode එකට පත් වෙනවා. ඒ කියන්නේ TV එක on වෙන්නේ නැතුව යනවා. ඉතින් මේ විදිහට සිද්ධ වෙන්නේ මේ TV එකේ තියෙන protection mode එක මගින් circuit board එකේ කිසියම් දෝෂයක් ඇති වුණාට පස්සේ තවදුරටත් circuit board එකට හානි වීම වැළැක්වීම සඳහා මේ circuit board එකට ලැබෙන විදුලිය මේ protection mode එක මගින් off කරලා දානවා. ඊට පස්සේ මේ විදියට මේ TV එක on වෙන්නේ නැතුව යනවා. ඉතින් මේ විදියට TV board එකේ කිසියම් දෝෂයක් ඇති වුණාට පස්සේ එම දෝෂයට අදාළව power indicate bulb එක කිසියම් වාර ගාණක් blink කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Sony company එක මගින් මෙම blinking code වලට අදාළව data sheet එකක් ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මේ data sheet එක භාවිතා කරලා පුළුවන් මේ power indicate bulb එක දැල්වෙන වාර ගණනට අනුව TV board එකේ එම දෝෂය තියෙන්නේ කොහෙද කියලා අපිට හඳුනා ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ එම කොටස පරීක්ෂා කරලා අදාළ අලුත් වැඩියා කටයුත්ත සිද්ධ කරන්න. අපි දැන් බලමු මේ TV එකට අදාළව කොහොමද මේ blinking code එක පරීක්ෂා කරලා බලලා මේ TV එක අලුත් වැඩියා කරගන්න කියලා. ඉතින් මේ TV එකේ power indicate bulb එක විදුලියට සම්බන්ධ කළාට පස්සේ දෙවතාවක් දැල්වෙනවා බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් බලමු blinking code එකට අදාළ data sheet එක download කරලා එම දෝෂය තියෙන්නේ කොයි කොටසද කියලා. ඔයාලට දැන් මේ බලා ගන්න ලැබෙන්නේ Sony CRT TV වලට අදාළ blinking code data sheet එකක්. ඉතින් මේ data sheet එකේ true blinking යටතේ සඳහන් කරලා තියෙනවා B+ overcurrent protection until goes to the standby mode then display the true blinking fault කියලා. ඒ කියන්නේ මෙම TV එකේ දෙවතාවක් indicate bulb එක දැල්වෙනවා නම් මෙම TV board එකේ B+ හදන කොටස තමයි ප්‍රශ්නේ තියෙන්නේ. B+ හදන කොටස කියලා කියන්නේ TV එකේ flyback එක සම්බන්ධ වෙලා තියෙන high voltage එකක් හදන කොටස. ඉතින් අපිට ඒ කොටස පරීක්ෂා කරලා බලලා මේ කියන විදියට ඒ කොටසේ දෝෂයක් තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට blinking code එකට අනුව අදාළ දෝෂය බෝඩ් එකේ කොතනද තියෙන කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට එම කොටස පරීක්ෂා කරලා බලලා එම දෝෂය අලුත් වැඩියා කරගන්න හැකියාව තියෙනවා. අපි දැන් TV එක ගලවලා බලමු B+ කොටසේ මේ කියන විදියට දෝෂයක් තියෙනවද කියලා. හරි මම දැන් මේ විදියට මේ TV එක ගලවගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ flyback transformer එක. ඉතින් මේ කොටසට අදාළව තමයි B+ voltage එක හැදෙන්නේ. ඉතින් මේ flyback transformer එක ආවට තියෙන කොටස පරීක්ෂා කරලා අපිට high voltage සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒ කොටසට අදාළ උපාංග පරීක්ෂා කරලා එම දෝෂය හදා ගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ මේ flyback එක ආවට තියෙන උපකරණ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් වලින් තමයි මේ flyback එකට අදාළ වෝල්ටේජ් හදන්නේ. ඒ වගේම B+ එකත් මේ flyback transformer එකේ එක පින් එකට තමයි ලැබෙන්නේ. ඉතින් අපිට මේ අවට තියෙන උපාංග පරීක්ෂා කරලා බලලා එම B+ වෝල්ටේජ් එක එනවද? එහෙම නැත්නම් අනිකුත් වෝල්ටේජ් transformer එකකින් flyback transformer එකෙන් අවුට් වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට මේ TV එකේ flyback transformer එක ගලවගෙන තියෙනවා. ඉතින් මම මේ transformer එක ගලව ගත්තට පස්සේ මට දකින්න ලැබුණා මේ transformer එකේ cover එක මේ විදිහට පුපුරලා තියෙනවා. ඉතින් අපි මේ TV එකට විදුලිය ලබා දුන්නාට පස්සේ මේ flyback transformer එකේ පුපුරලා තියෙන ස්ථාන වලින් මේකෙන් generate වෙන high voltage එකේ එළියට leak වෙනවා. ඒ නිසා තමයි TV board එකේ protection mode එක on වෙලා TV එක standby තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් අපිට මේ වෙනුවට අලුතෙන් flyback එකක් දාන්න සිද්ධ වෙනවා. මොකද මේක අපිට නැවත අලුත් වැඩියා කරගන්න හැකියාවක් නැති නිසා. ඉතින් මගේ ගාව තියෙනවා මෙම TV එකට ගැලපෙන flyback transformer එකක්. මේ තියෙන්නේ මේ TV එකට අදාළව එන අලුත් flyback transformer එකක්. ඉතින් අපි දැන් බලමු මේ transformer එක මේකට මාරු කරලා මේ TV එකේ තියෙන දෝෂය හදා ගන්න පුළුවන් වේද කියලා. මම මේ විදිහට අලුතෙන් අරගත්ත flyback එක මේ TV board එකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ TV board එකේ ගොඩක් dry joint තිබුණා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ TV board එක නැවත අලුතෙන් ඊයන් යොදලා මම මේ විදිහට පාසගෙන තියෙනවා. අපි දැන් බලමු මේ TV board එකට විදුලිය ලබා දීලා මේ TV එක වැඩ කරනවද කොහොමද මේකේ තත්ත්වය කියලා. මම දැන් මේ TV එක විදුලියට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ TV එක ඉතාම හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ අපි කරගත්ත රිපෙයාර් එක සම්පූර්ණයෙන්ම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේකේ දෝෂය වෙලා තිබුණේ මේකේ තිබුණ flyback එකේ
ඉතින් මේ Sony TV වලට අදාළ blinking code එක අනුව අපිට පහසුවෙන්ම මේ Sony TV එක අලුත් වෙඩියා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා ගෙදර Sony TV තියෙනවා නම් ඒකේ indicate bulb එකෙන් කිසියම් code එකක් පෙන්වනවා නම් ඉතින් ඔයාලට මේ මම පෙන්නපු විදිහට මේ data sheet එක අරගෙන ඒ data sheet එක අධ්‍යයනය කරලා ඒ දෝෂය තියෙන දේ හඳුනාගෙන එම TV එක පහසුවෙන්ම මේ විදිහට අලුත් වෙඩියා කරගන්න පුළුවන්. මම මේ TV එක සම්පූර්ණයෙන්ම අලුත් වෙඩියා කරගෙන ඉවරයි. අපි දැන් මේ TV එක පරීක්ෂා කරලා බලමු මේකේ සියලුම උපාංග නිසියාකාරව වැඩ කරනවද කියලා. ඕනම විදුලි උපකරණයක් අලුත් වෙඩියා කරාට පස්සේ අඩුම තරමේ පැයක පවන කාලයක්වත් අපි මේකට විදුලි ලබා දීලා පරීක්ෂා කරලා බලන්න ඕන මේකේ නැවත දෝෂයක් ඇති වෙනවද කියලා. ඉතින් එහෙම පරීක්ෂා කරලා බලලා ඉවරලා තමයි අපි ආපහු අදාළ උපකරණය කස්ටමර්ට ලබා දෙන්නේ. අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ කොහොමද Sony TV එකක් අලුත් වෙඩියා කරගන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන ගන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් අනිත් අයට බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.